කොහොමද යාළුවනේ මම රියන් සොෆ්ට්සෝන් වෙනුවෙන් ගයන් මම කට්ටියට කියලා දෙන්න යන්නේ any video converter එකෙන් කොහොමද ඔය කට්ටියගේ ෆයිල් සයිස් එක ඒ කියන්නේ මෙගාබයිට් 298ක වගේ වීඩියෝ එකක් අපිට සාමාන්‍යයෙන් normal quality එකකට ඒ කියන්නේ 3GB එකට වඩා ටිකක් quality එකකට ඒ කියන්නේ ෆයිල් සයිස් එක අඩුයි. ඒ කියන්නේ 3 මෙගාබයිට් එකකට වගේ අපිට හදාගන්න පුළුවන් කරගන්න විදිහ මම කියලා දෙන්න යන්නේ. මොකද අපි ඉන්ටර්නෙට් එකට අප්ලෝඩ් කරද්දී සාමාන්‍යයෙන් ලොකු ෆයිල් එකක් අප්ලෝඩ් කරන එක අපිට ඉතාමත් අමාරු කාර්යයක්. මොකද ලංකාවේ ඉන්ටර්නෙට් ස්පීඩ් එකත් එක්ක බලද්දී අපි බලමු මේක කරන්නේ කොහොමද කියලා. මගේ බ්ලොග් එකේ යට මම දීලා තියෙනවා කට්ටියට Anycall converter download කරගන්න විදිහ කරන්න link එකක්. ඒකෙන් download කරාම මෙන්න මේ විදිහට install වෙනවා. අපි මේක මෙහෙම open කරගන්නවා. ඊට පස්සේ අපි මේක මේ විදිහට අයින් කරලා අපි ගාලමු අපි ඉස්සලා වීඩියෝ එකක් ගන්නවා. මම මේ ටෙස්ට් එකකට වගේ 298ක් MB තියෙන කියන්නේ මෙගාබයිට් ගන්න තියෙන වීඩියෝ එකක් මේ වගේ ඇදලා දාගන්නවා. ඊපස්සේ මෙතන තියෙනවා අපිට මේක අපිට අවශ්‍ය කරගන්න ඕන විදිහ කියන්නේ කන්වර්ට් කරගන්න. මෙතන තියෙනවා DVD එතකොට 720p movie ඒ විදිහට අපිට හදාගන්න පුළුවන්. අපිට ඕන විදිහකට ඒ කියන්නේ HTML MP4 movie එකක් විදිහට කරගන්න පුළුවන්. AVI හැමදේම තියෙනවා. ඉතින් අපි මේක අපිට ෆුල් ෆයිල් එක හදාගන්න ඕන හින්දා අපි මේක කන්වර්ට් කරගන්න යන්නේ මම හිතන්නේ FLV වගේ quality එකක් තමයි ගැලපෙන්නේ flash video. එහෙම නැත්නම් webcam quality හොඳයි. මම දැන් ඔකට කරලා දෙන්න යන්නේ webcam quality. මෙන්න මේක ක්ලික් කරලා මෙතනින් අපිට මේ resolution හදාගන්න පුළුවන්. මම මේක දෙනවා 480 කියලා. ඊට පස්සේ quality එක normal විදිහට ලබා දීලා මෙන්න මෙතන තියෙන මේ convert කියන එක ඔබනවා. එතකොට මෙතනින් මේ ආකාරයට convert වෙනවා වීඩියෝ එක. මේක ඉතාමත් වේගවත් software එකක්. මොකද ඉක්මනින් Tamanගේ වීඩියෝ එක convert කරගන්න පුළුවන්. අපි මේ convert වෙලා යනකල් බලමු. අපට අවශ්‍ය නම් ඉන්ටර්නෙට් එකෙන් උනා ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. නැත්නම් ට්‍රැක් කරන එක තමයි හුඟක්ම ලේසි. නමුත් මෙතන ඇඩ් වීඩියෝස් වලට ගිහිල්ලත් අපු කට්ටියගේ වීඩියෝ එක ඇඩ් කරගන්න පුළුවන්. අපිට වීඩියෝ එකේ අප්ලෝඩ් කළා ඒ වීඩියෝ එකද කියලා මෙතන මේ ප්ලේයර් එකෙන් අපිට බලා ගන්න පුළුවන්. ස්ක්‍රීන්ෂොට්ස් කට් කරන්න වීඩියෝ එකක් ඕනම දෙයක් මේ software එකෙන් කරගන්න පුළුවන්. මේකෙන් දැන් මෙතන අපි ඒ වීඩියෝ එක ගත්තා. ඒක මෙගාබයිට් 5.22ක් විදිහට ඇවිල්ලා තියෙන්නේ. මම කලින් අපිට මේක මෙතන resolution එක 480 නමුත් අපි 320යි 240 දාලා කන්වර්ට් කරොත් මෙන්න මෙයාගේ 3MB වලට අඩු කරගන්න පුළුවන්. නමුත් මේකේ ටිකක් quality මදි. නමුත් මේකේ ටිකක් quality වැඩි. අපි play කරලා බලමු මේක කොහොමද කරන්නේ කියලා. මෙතන තියෙන මෙගාබයිට් 5යි. නමුත් අත් වශයෙන්ම අපි අපි දාගත්ත වීඩියෝ එක මෙගාබයිට් 298ක් තියෙනවා. අපි මේක play කරලා බලමු. ඇත්ත වශයෙන්ම ඒ වීඩියෝ එක ඉතාමත් quality එකකින් වැඩ කරනවා. මෙන්න මේ විදිහට කට්ටියටත් පුළුවන් කන්වර්ට් කරගන්න. අලුත් දෙයකින් නැවත හමු වෙමු. සුබ දවසක්.